ආයුබෝවන් තෙරුවන් සරණයි සුබම සුබ දවසක් වේවා ඔබ සෑම සියලු කෙනෙකුටම මේ දවස්වල විශාල ආందోලනයකට බඳුන් වෙලා තියෙන කාරණාවක් තමයි මේ 6 වසරේ ළමයින්ගේ පොතට ඇතුළත් කරලා තියෙන ලිංගික අධ්‍යාපනය සම්බන්ධව ගැටලුව. නොඑක් පාර්ශවයන් නොඑක් ආකාරයට දැඩි විදිහට චෝදනා ඉදිරිපත් කරනවා. ආණ්ඩුවට විපක්ෂව දේශපාලන භූමිකාව තුල ඉන්න අයත් ඒ වගේම විශේෂයෙන්ම සිවුරු දාගත්ත කණ්ඩායමක් මේ පවතින ඕනෑම රජයකට ඇඟිලි ගහන තර්ජනය කරන ඒ වැඩ කටයුත්තට බාධා කරන එක්තරා පිරිසක් ඉන්නවා. හාමුදුරු වේශධාරී ශ්‍රමණ වේශධාරී ඒගොල්ලෝ තමයි හැම වෙලාවෙම මේ නිරන්තරයෙන් මේ වගේ දෙයකදී බලපෑම් එල්ල කරන්නේ. ඔය පිටිපස්සේ ලොකු කතන්දරයකුත් තියෙනවා. ඒ කතන්දරය ගැන අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. මෙන්න මේ වීඩියෝ එක අපි පොඩ්ඩක් ශ්‍රවණය කරලා ඉඳේ. ගිහියන්ට විතරක් වෙන් වෙලා තිබෙන පැවිද්දන්ට අකැපයි ලෙස සලකන ගිහි ජීවිතය ලිංගික හැසිරීම වගේ මාතෘකාවලට දැන් සමහර පැවිද්දන් පැවිදිකමත් පැත්තකින් තියලා බලහත්කාරයෙන් ඇතුල් වෙලා අද වෙනකොට විකාර සහගත තත්වයකට මේ සමාජය තල්ලු කරමින් ඉන්නවා. ඒ මදිවාට ඇතම් චීවරධාරීන් ගිහියන්ගේ ලිංගික රුචිකත්වයක් ප්‍රශ්න කරන්නට පටන් අරන් තිබෙනවා. ඔය විදිහට කවුරුත් දන්න මිහින්තලේ හිමි. එහෙම නැත්නම් වලවා හැංගුණ වැවේ ධම්මරතන හිමි මේ ගිහියන් සම්බන්ධයෙන් ඊටාම අසහනකාරී ස්වභාවයකින් හැසිරෙන ඔබ දකින්න ඇති. ස්ත්‍රී දූෂණය කිරීම, බලහත්කාරකම් කිරීම, සිල් මාතාවන් සමග ගැටුම් ඇති කර ගැනීම, ඊට පස්සේ ඔය කාන්තාවන්ට අයුතු යෝජනා කිරීම, සංචාරකයන්ට පහර දීම, කාන්තාවන්ට අසභ්‍ය වචනින් බැනවැදීම වගේ දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධ ලෙස සඳහන් කර තිබෙන අපරාධ රැසකටම මිහින්තලේ හිමිට චෝදනා එල්ල වෙලා තිබෙනවා. හාමුදුරු කෙනෙකුට අදාළ නැති කාරණාවක්නේ මේ ගිහි ජීවිතයේ ලිංගිකත්වය කියන කාරණාව. හාමුදුරුවරුන්ට මොකද්ද තියෙන රුදාව? ඒක ඒගොල්ලෝ ගිහි පාර්ශවයේ කට්ටිය බලාගනි. ඉතින් ඕගොල්ලෝ සිවුරක් දාගෙන සිවුරට මුවා වෙලා ශ්‍රමණ වේශධාරී ප්‍රතිරූපයක් මවමින් මොකක්ද මේ කරන නාඩගම? මොන රජයක් තිබුණත් අපි දන්නවා මීට කලින් ඒත් මේ වගේම ඔය 7 වසරට පොතක් ගෙනාවා. ඒකේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධව ගෙනාවු පොතක්. ඒකෙදිත් ඔය මහාචාර්යයයි හඳුන්වා ගන්නා නොයෙක් තනතුරු තානාන්තර නම්බුනාම වලින් පිදුම්ලත් හාමුදුරුවෝ කණ්ඩායමක් එකතු වෙලා සම්පූර්ණ මේ වැඩපිළිවෙලට බාධා එල්ල කරා. බාධා එල්ල කරලා ඒක විනාශ කරලම දැම්මා. ඒක ගේන්න දුන්නෙම නැහැ. එතනදී දේශපාලඥයෝ අසරණ වුණා. ඇයි ඒ? දේශපාලඥයෝ ඇයි අසරණ වෙන්නේ මේ හාමුදුරුවරු කියන දෙයට? හාමුදුරුවරුන්ට බයද? නැහැ. බය නෙමෙයි. මේ රටේ බෞද්ධ සංස්කෘතියක් තියෙන්නේ. හොඳේ. එතකොට අතිවිශාල ජනතාවක් 70%ක් පමණ ජනතාවක් ඉන්නේ බෞද්ධයින්. එතකොට මේගොල්ලෝ බලනවා බෞද්ධ ජනතාවගෙන් Tamanට ලැබෙන්න තියෙන ඡන්ද ප්‍රතිශතය අඩු වෙයි කියන බයක් හදාගෙන සාධාරණ ඉෂ්ට කරන්නේ නැතුව ඒක අකුලා ගන්නවා. ඒක තමයි මෙච්චර කාලයක් සිද්ධ වුනේ. හැබැයි මේ වතාවේ මේ පවතින රජය දැඩි ඍජු තීන්දුවකට ඇවිල්ලා තියෙනවා. මොන බලපෑම් ආවත් මේ ලිංගික අධ්‍යාපනය කියන කාරණාව මේ දරුවන්ට සමාජයට නිරන්තරයෙන් ලබා දී යුතුයි කියන කාරණාව. එතනදී විශේෂයෙන් මේ හාමුදුරුවෝයි මේකට කුලප් වෙලා නගලන්නේ. ඒකට කාරණාවක් තියෙනවා. හොඳේ. ඒකට විශේෂ කාරණාවක් තියෙනවා. අපි ඒකත් කතා කරමු. හොඳේ. ඔය විදිහට බැලුවොත් සමහර දේශපාලකයොත් සමහර තග් ලයිෆ් ගත කරන චීවරධාරීනුත් අතර වැඩි වෙනසක් නැහැ. ඔබා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට දුසිරිත දනන් දෙන ඔබා වැද්දන් දෙසන බණවැනි කියලා ලෝකෝපකාරයේ සඳහන් වෙන ප්‍රකට කියමනක් තිබෙනවා අපි කවුරුත් අහලා තිබෙන. ඔය විදිහට කහරෙදි පුරවාගෙන ධර්මයක් කෙලෙසන ගමන් රටත් කෙලෙසන ගමන් වැඩි බණ දෙසන රස්තියාදුකාරයෝ අපි උදේ හවා රූපවාහිනී වලිනුත් සමාජ මාධ්‍ය වලිනුත් දකිනවා. ඔය පුද්ගලයන් කහරෙදි පුරවාගෙන අධර්මය වපුරනවා හැරෙන්නට ධර්මය වපුරනවා නම් අපි දැකලා නැහැ. හරියටම කිව්වොත් හුදී ජන පහන් සංවේගයේ උදෙසා ධර්ම සේවයේ යෙදෙනවා වෙනුවට ඔය කුරහංසාටකින් අමුඩි ගහගෙන කහරෙද්ද වෙන සේවයක යොදවනවා. ඔය පුද්ගලයන්ගේ අනන්‍යතාවය රැඳිලා තිබෙන්නේ කහරෙද්ද මත නෙවෙයි සාටකයේ මත කියලා කිව්වට වරදක් නැහැ. අපි හැමදාම කියනවා වගේ බුද්ධ ජීවරයේ දරාගත්ත ගරුතර
භික්ෂූන් වහන්සේලා වෙනයි සාටකින් නම්බුඩි ගහගෙන කහරෙද්ද වෙන වෙන සේවාවන් වල යොදවන මානසික ලෙඩ්ඩු වෙනයි. ඒ විදිහට කහරෙදි පුරවගෙන චීවරය අවභාවිතා කරන මානසික ලෙඩ්ඩුන්ට අපි ඔය සිල්වත් භික්ෂුවකට දක්වන ගෞරවය දක්වන්න සූදානම් නැහැ. චීවරයකට මුවා වෙලා කහරෙද්දක් පොරවගෙන බුදුදහමට අනුකූලව බුදුන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් විදිහට පෙනී හිඳමින් මේ සමස්ත සමාජයේම ගිලගෙන මිනිසුන්ගේ ශ්‍රද්ධාව භක්තිය දඩමීමා කරගෙන තමන් පලියක් විදියට භාවිතා කරමින් අනිසි විදියට හැසිරෙන තක්කඩි හාමුදුරුවරු තක්කඩි දේශපාලඥයින්ගේ හෙන්චයියන් හරි මේ සිවුරු දාගෙන ඉන්නේ අපි හැමදාමත් කියනවා අපි නිරන්තරයෙන් කියනවා ඇත්තටම මේ හාමුදුරුවරු නෙවෙයි මේ අය තමයි සිවුරු දාගෙන චරපුරුෂ සේවාවේ නිරත වෙන කණ්ඩායම්. ඒක අද විතරක් නෙවෙයි. බුදුන් වහන්සේගේ යුගයේ ඒ විදිහටම තිබිලා තියෙනවා. බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේ දේශනා කරන ශ්‍රී සද්ධර්මය කුමක්ද කියන කාරණාව සමාජගත කරලා හරිද මිනිස්සුන්ගේ දුකට පිහිට වෙන වැඩපිළිවෙලක් මේගොල්ලොන්ගෙන් අපිට දකින්න විදිහක් නැහැ. හරි? මේගොල්ලෝ කරන්නේ මේ ගිහි ජීවිතේ මැද්දට පැනලා ඒගොල්ලන්ගේ පෞල් ජීවිත විනාශ කරමින් නොඑක් ආකාරයේ තාඩන පීඩන එල්ල කරමින් මහා විකෘතියක් ඇති කරනවා. පවතින රජේවල් බිඳවට්ටන්න. හරිද? අලුත් රජේවල් ගේන්න, රජුන් තනන්න පුදුමාකාර විදිහේ අපකැපවීම තමයි මේගොල්ලන්ගේ රාජකාරිය වෙලා තියෙන්නේ. එහෙම බලපුවම ඇත්තටම මේගොල්ලෝ කරන්නේ භික්ෂු භූමිකාවද එහෙම නැත්නම් දේශපාලන චරපුරිස භූමිකාවද කියන කාරණාව ගැන රජය තවදුරටත් හිතන්න සිද්ධ වෙනවා. ඔහොට්ටු නිකායේ පැවිදි වෙලා ඉන්න බවක් පෙනෙන මිහින්තලේ හිමි මේ දවස්වල ඉතාම නින්දිත ආකාරයෙන් මේ රටේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරියට හිතාමතාම අපහාසාත්මක වන වාක් ප්‍රහාර එල්ල කරන ඔබ දකින්නේ නැති. අපි දන්න තරමින් අනුරටවත් හරිනිටවත් ස්ත්‍රී දූෂණ චෝදනා ඊට පස්සේ ওই ලිංගික බලහත්කාරයක් පෑ බවට චෝදනා. එහෙම නැත්නම් අඩුම තරමේ අසභ්‍ය වචනෙන් කාට හරි බැන වැදුන බවටවත් චෝදනා නැහැ. එහෙම බැලුවොත් හරිනිලා කියන්නේ මිහින්තලේ හිමිට වැඩිය ඉතාම පිරිසිදු චරිත. පොලිස් පොත්වල ලියවිලා තිබෙන්න ඕනේ නැහැ. ওই මාධ්‍ය ඉදිරියේ කතා කරන සොරෙන් හැසිරෙන ස්වභාවයෙන් උනත් කිරිහට්ටිය ගොමහට්ටිය වෙන් කර හඳුනා ගන්න මේ පුරවැසියන්ට පුළුවන්. ওই මිහින්තලේ හිමිට එල්ල වෙන අපරාධ චෝදනා ගැන කතා කළොත් මාධ්‍යවේදී ශ්‍රීලාල් ප්‍රියන්ත මහත්මයා දැවැන්ත හෙළිදරව්වක් කරලා තිබෙනවා. මිහින්තලේ හිමි මල්වතු මහා විහාරය තුලදී ස්ත්‍රියක් බලහත්කාරයෙන් ඇදගෙන ගොස් උන්මන්තකයෙකුගේ ස්වභාවයෙන් සිදු කළ ස්ත්‍රී දූෂණයක් පිළිබඳව. එතුමා හෙළිදරව් කරන ආකාරයට මේ විදිහට දූෂණයට ලක් වෙලා තිබෙන්නේ මහනුවර අස්ගිරිය පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයට අයත් උසස් අධ්‍යාපන පීඨයේ පුස්තකාලයේ සේවය කළ පුස්තකාල සහායකවරියක්. ඉතින් ඒ කාන්තාව විසින් සිදු කරලා තිබෙන පොලිස් පැමිණිල්ලට අනුව ඇය සේවය කරපු පුස්තකාලයට ධර්මරතන හිමියන් පැමිණිලා පොත්පත් රැගෙන ගොස් තිබෙනවා. ওই විදිහට අරගෙන ගියපු පොත්පත් අදාළ නියමිත දිනයට පුස්තකාලයට නැවත බාර දීලා නැහැ. ඒ වෙනුවට පුස්තකාල සහායකවරියට පවසලා තිබෙනවා මහනුවර මල්වතු විහාරයට පැමිණිලා අදාළ පොත්පත් නැවත රැගෙන යන්න කියලා. එහෙම පුස්තකාලයෙන් ලබා ගන්න පොත්පත් පන්සලෙන් පන්සලට ගිහිල්ලා එකතු කරගෙන එන එකත් ඇයගේ රාජකාරියේ කොටසක්ද කියලා අපි හරියටම දන්නේ නැහැ. කොහොම නමුත් වෘත්තීයේ කොටසක් හැටියට හරි ධම්මරතන හිමියන්ගේ වචනයට ගරු කිරීමක් හැටියට හරි මේ පැමිණිලිකාරිය මල්වතු විහාරස්ථානයට ගිහින් තිබෙනවා අදාළ පොත් ටික නැවත ලබා ගැනීමේ අරමුණින්. ඇය කියන විදිහට පොත් දෙන්න එන්න කියලා කාමරයක් අසලටම ඇයව කැඳවාගෙන ගිහින් තිබෙනවා. ඉතින් පොත් ටික නැවත දෙන ගමන් තමාගේ අතින් බලහත්කාරයෙන් ඇදගෙන කාමරයකට ගිහිල්ලා දොර වසාගෙන තමන්ව සාහසික ලෙස දූෂණයට ලක් කළා කියලා මේ පැමිණිලිකාරිය පොලිසියට පැමිණිලි කරලා තිබෙනවා. දූෂණය ගැන කිසිවෙකුට හරි පවසලා තිබුණොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා තර්ජනය කළා කියලාත් ඇය ප්‍රකාශ කරනවා. මේ වගේ දූෂණය කිරීම බලහත්කාරකම් කිරීම සම්බන්ධයෙන් ওই පුද්ගලයාට තිබෙන්නේ එක චෝදනාවක් නෙවෙයි. මේ වගේ අපරාධ චෝදනා රාශියක්ම මොකට විරුද්ධව තිබෙනවා. මෑතකදී මතුවන යුක්තියට වෙන්න ප්‍රමාද වුණ තව සිදුවීමක් තමයි ওই මිහින්තලේ පූජා භූමියේ ආරක්ෂාවට රඳවා සිටි පොලිස් කාන්තාවකට ලිංගිකව හැසිරීමට ආරාධනා කරලා ඇය ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීම මත බොරු චෝදනා කරලා ඇයගේ සේවය අත්හිටුවීමට ක්‍රියා කිරීම. මේ රටේ පොලිස් නිලධාරිනියකගේ රස්සාව හිමි කරන්න පුළුවන් වෙන තරමටම පසුගිය පාදඩ යුගයේදී මිහින්තලේ හිමි ප්‍රබල වෙලා තිබෙන බව තමයි මේ සිදුවීමෙන් පැහැදිලි වෙන්නේ. ඔන්න රජයට තියෙනවා දැන් හොඳ වැඩපිළිවෙලක් ඉෂ්ට කරන්න
මොකද්ද? පහුගිය දේශපාලන පාදඩ යුගයේ සිද්ධ වෙච්ච මේ අක්‍රමිකතා නොඑක් වේශධාරීන්ගේ ස්වභාවයෙන් ආපු මේ අක්‍රමිකතා යට ගහලා තියෙනවා. හරි? ඒක නීතිමය වශයෙන්ද, අධිකරණමය වශයෙන්ද, පොලිසිය වලට බලපෑම් කරලාද නොඑක් ආකාරයට අහිංසක අසරණ මිනිසුන්ගේ දුක් ගැනවිලි යටපත් කරපු යුගයක්. හොඳේ. පවතින වර්තමාන රජය බලයට ගේන්න මිනිස්සු ඡන්දෙ දුන්නේ ඇත්තටම ඒ වගේ යුගයක් එපා කියලා. හොඳද? තවදුරටත් ඒ වගේ යුගයක් අපේ රටට ගැලපෙන්නේ නැහැ කියන කාරණාව පෙරදරි කරගෙන තමයි මිනිස්සු ඡන්දෙ දීලා ආණ්ඩුවක් පිහිටව ගත්තේ. බහුතරයකින් යුක්ත 159ක බහුතර ආණ්ඩුවක් පත් කරගත්තේ. හරි? ඒ වගේම ජනාධිපතිවරයෙක් පත් කරගත්තේ. ඉතින් තවදුරටත් මේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ 159 දෙනා නිහඬ ප්‍රතිපත්තියක් දරනවා නම් මේ වගේ පහත් තුච්ච දීන ගති ලක්ෂණ පෙන්නන භික්ෂු වේශධාරී ස්වභාවයෙන් හැසිරෙන උන්මත්තක පිරිස් ආරක්ෂා කරන්න තවදුරටත් කටයුතු කරනවා නම් අපිට කනගාටුයි කියන්න ජනතාව ප්‍රතික්ෂේප කරයි. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. මොකද බැඳලා ගැහුවත් එකයි ගහලා බැන්දත් එකයි කියන න්‍යාය නම් භාවිතා කරන්නේ ඇත්තටම එතන ජනතාවට තමගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න අවස්ථාවක් උදා වෙලා නැහැ. ඒක නිසා විශේෂයෙන්ම මතක් කරනවා මේ ආණ්ඩුව ඍජු ප්‍රතිපත්තියක් අනුගමනය කරලා මෙන්න මේ සිද්ධ වෙන චීවරධාරීන් විදිහට පෙනී හිටින හරිද ශ්‍රමණ වේශධාරීන් විදිහට පෙනී සිටින අයගෙන් මේ රටේ සිද්ධ වෙන ආණ්ඩු විරෝධී වැඩපිළිවෙල් හරිද සමාජ විරෝධී වැඩපිළිවෙල් දේශපාලන විරෝධී වැඩපිළිවෙල් මේ දේවල් නැති කරලා දාන එක අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඇතුළු රජයේ අතිවිශේෂ කාර්යභාරයක් විදිහට අපි දකිනවා. තමන්ට රිසිසේ අපචාර කරගන්න ඉඩ දෙන පාදඩ පාලකයන් පිරිසක් බලයේ සිටිය යුතු තමයි. නැත්තම් හිරගෙවල් වල තපින්න වෙනවනේ. කොහොම නමුත් තමා සමග ලිංගිකව හැසිරීමට පැමිණෙන ලෙසට වාචික හිංසනය සිදු කිරීමත් ලංකාවේ නීතියට අනුව අපරාධමය වරදක්. එහෙම තමන්ට ඕන විදිහට කාන්තාවන්ට ලිංගිකව හැසිරීම සඳහා ආරාධනා කරන්න බැහැ. දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්ති ප්‍රකාරව ස්ත්‍රියකගේ හිරියොතක් බිඳෙන ආකාරයෙන් සාපරාධී බලහත්කාරය පාන ලිංගික හා වාචික හිංසනය සිදු කරන පුද්ගලයන්ව වසර 5කට බන්ධනාගාරගත කරලා දඬුවම් කරන්න පුළුවන්. දැන් ඔය වාචික හිංසනය කියන දේ ප්‍රසිද්ධියේ සිදු වෙලා තිබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දුරකථනයෙන් කතා කරලා අසභ්‍ය වචන කියලා ලිංගික වශයෙන් අපහසුතාවයට පත් වෙලා තිබෙන්නත් පුළුවන්. ඔය මොන ආකාරයෙන් හිංසනය සිදු කළත් අවසානයේ අදාළ කාන්තාව මානසික හිංසනයට ලක් වෙලා තිබෙන බව අධිකරණයේ ඉදිරියේදී ඔප්පු වුණොත් කලින් කියපු විදිහට දඬුවම් ලැබෙනවා. දැන් මේ කායික වශයෙන් වගේම මානසික වශයෙන් දූෂණයට ලක් කරන්න පුළුවන් කියන කාරණාවත් ඒකට සාපේක්ෂව දඬුවම් නියම කරන්න පුළුවන් කියන කාරණාවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙද්දී ඔබ අපි හැම කෙනෙක්ම දකින එක්තරා හාමුදුරු කෙනෙක් මානසික වශයෙන් කාන්තාවක් දූෂණය කරලා ඒ කාන්තාවට දරුවෙකුත් ඉපදිලා අතිවිශාල අසාධාරණයක් සිද්ධ කරපු කතාවක් බොහෝ සෙයින් මේ දවස්වල සමාජයේ පැතිරලා යනවා. තවත් නොඑක් ආකාරයට ඒ හාමුදුරුවෝ මේ සම්බන්ධව උදම් අනනවා. මම මෙහෙමයි කරේ, මම මානසිකව එයාව දූෂණය කරේ, මෙහෙමයි කියලා නොඑක් විදියට උදම් අනද්දී මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇයි ඒ වගේ පුද්ගලයින්ට දඬුවම් නියම කරන්න බැරි? හොඳේ. ඇයි රජය නිහඬව ඉන්නේ? ඇයි ජනාධිපතිතුමනි මේ වගේ දේවල් වලට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ? අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ වගේ කායික සහ මානසික වශයෙන් ස්ත්‍රී දූෂණයට සම්බන්ධ වෙන යම්තාක් චීවරධාරියෙක් වෙනා ඒ හැම කෙනෙකුටම නීතිය හැම කෙනෙක්ගේම සිවුරට උඩින් නීතිය ක්‍රියාත්මක විය යුතුමයි. ඒක බුද්ධ නීතිය. හොඳේ. කාන්තාවකට ඉතා පහත් ආකාරයෙන් අසභ්‍ය වචනින් බැනවදිනවා. ඉතින් ස්ත්‍රී දූෂණයක්ම සිදුවෙන්න අවශ්‍ය නැහැ. වාචික හිංසනය කළත්, තව ඔය බලහත්කාරයෙන් ස්පර්ශ කළත්, එහෙම නැත්නම් ලිංගික අවයව පෙන්වා අපහසුතාවයට පත් කළත්, තව ඔය දිව පෙන්වමින්, ඇස් ගසමින්, විවිධ අභිනයන් පාමින් අපහසුතාවයට පත් කළත්, ඔය දේවල් අපරාධමය වැරදි විදිහට තමයි අධිකරණය තුල සැලකෙන්නේ. මේ නීති තත්ත්වයන් ගැන ඉගැන්වීමත් ලිංගික අධ්‍යාපනයේම කොටසක්. ඉතින් පාසල් දරුවන්ට මේ දේවල් උගන්වන්න රජය
තීන්දුව తీරන ගන්නකොට ඔය ලිංගික අපරාධ කළ බවට විවිධ චෝදනා එල්ල වෙන චීවරධාරියෝ මාධ්‍ය ඉදිරියේ සංදර්ශන දමමින් අධ්‍යාපනය දෙන්න එපා කියලා විලාප දෙනවා. ඔය විදිහට විවිධ අභිනයන්ගෙන් මානසික හිංසනයට ලක් වෙන ඊට පස්සේ විවිධ වාචික හිංසනයට ගොදුරු වෙන කාන්තාවන් සමහර විට දන්නෙත් නැහැ මේවට නීති තිබෙනවා මේවා බරපතල අපරාධ කියලා. දැනගන්න විදිහකුත් නැහැ මොකද ලිංගික අධ්‍යාපනයයි ලිංගික අපරාධයි මැදින් කහරෙදි සුදු පැහැති ලෝගු වනලා තිබෙන්නේ. ඔය මිහින්තලේ හිමි එක තැනක ප්‍රකාශ කරනවා මුන් ලිංගික අධ්‍යාපනය දෙන්න හදනවා කොණ්ඩම් දමලා කරන හැටි උගන්වන්න කියලා. මේ දවස්වල විශේෂයෙන්ම කරලියට ඇවිල්ලා මාධ්‍ය සංදර්ශන දාන චීවරධාරී කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන්ගේ පරම පිවිතුරු චේතනාව මොකක්ද? ඇතුළාන්තයේ තියෙන චේතනාව මොකක්ද? ඇත්තටම ඒගොල්ලන්ගේ අතින් සිද්ධ වෙච්ච මහා බරපතල අක්‍රමිකතා ලිංගික චෝදනා නොයෙක් දේවල් ඇති. ඒ දේවල් වලට අනිවාර්යෙන් මේ හරහා හිත තියන්න සිද්ධ වෙනවා. එහෙම නොත් තමන්ගේ කාර්යය ඉදිරියට කරගෙන යන්න බැරුව යනවා. මේ වගේ ලිංගික අධ්‍යාපන ක්‍රමයක් සමාජගත කරොත් තමන්ට ඒකෙන් විශාල අගතියක් සිද්ධ වෙනවා සහ තමන්ට ඒ කටයුතු ඉදිරියට කරගෙන යන්න බැරි වීම විතරක් නෙවෙයි කරපු දේවල් වලට වන්දි ගෙවන්නත් සිද්ධ වෙනවා කියන කාරණාව පැහැදිලිව මේගොල්ලෝ දන්නවා. මෙන්න මේ දන්න හින්දා තමයි මේ විදිහට සමාජයට ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහා සංදර්ශන පවත්වන්නේ. පැහැදිලිනේ? කොහොම නමුත් අපි උන්නාන්සේට මතක් කරන්න කැමති උන්නාන්සේට තිබෙන චෝදනාවල වගේ ස්ත්‍රී දෝෂකය නොවි උන්මන්තකය නොවි නිවැරදි ලෙස හැසිරෙන ආකාරය වැඩිහිටි ශිෂ්‍යයන්ට ඉගැන්විය යුතුයි තමයි කියන කාරණය. එතකොට ඔය කාටත් පුළුවන් අනවශ්‍ය ගැප් ගැනීම් වලින් වැළකීලා බලු පැටව් වගේ දරු පැටව් පන්සල් පල්ලි වලට අතහැරලා දමලා යන ඛේද වාචකයක් නවත්වා ගන්න. අනිත් අතට ලිංගික අධ්‍යාපනය කියන්නේ ගිහියන්ට අයිති පාඩමක් නේ. ඔය මිහින්තලේ හිමිලාට අදාළ පාඩම් නෙවෙයි. ලිංගික අධ්‍යාපනය කියන එක හාමුදුරුවරුන්ට අයිති විෂයපතයක් නෙවෙයි. ඒක අයිති ගිහි ප්‍රජාවට. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ මේ සතුටින් ජීවිතේ ගත කරන විදිහක් ගැනනේ. අවිද්‍යාව නිසා නොදන්නාකම නිසා මිනිස්සු කා කොටා ගන්නවා. රණ්ඩු වෙනවා, ගහමරා ගන්නවා, පෞල් ජීවිත අවුල් වෙනවා. ඇත්තටම විශේෂම කාරණාව තමයි ඒ සිදුවීම බලපුවම ඒකට බලපාන විශේෂම කාරණාව තමයි ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම. ඒක සමාජයේ හැම ගෙදරක් ගත්තාම පවුල් 100ක් ගත්තොත් 95ක විතර මෙන්න මේ අර්බුදය නිරන්තරයෙන් හටගෙන තියෙනවා, මතුවෙලා තියෙනවා. එතකොට කාන්තාව පුරුෂයා සමගත්, පුරුෂයා කාන්තාව සමගත් ඒ අන්‍යෝන්‍ය ලිංගික සම්බන්ධතාවයේ තියාගන්න ක්‍රමවේදය දන්නේ නැහැ. හරි? ඒ දන්නේ නැති නිසා ඒගොල්ලෝ අතරේ නිරන්තරයෙන් අර්බුද හට ගන්නවා. හරි? ඒ අර්බුද හට ගැනීමත් එක්ක ඒකේ වාසි ලබන කණ්ඩායමක් ඉන්නවා. කවුද? කවුද? ඒ තමයි මහා සංඝරත්නය. හරි? මෙතනදී මහා සංඝරත්නය කියලා මම හැඳුන්වුවාට මේ සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයන් වහන්සේලා නෙවෙයි. හොඳේ? හරිද? මහා සංඝරත්නයේ විදිහට වේශ නිරූපණය කරන එක්තරා චීවර දරාගත් කණ්ඩායමක්. මේගොල්ලෝ මේකෙන් ප්‍රයෝජන ගන්නවා. අර සිංහයෙක් දඩයමක් කරාට පස්සේ ඒ දඩයම තමන්ගේ ගොදුර භුක්ති විඳලා බාගෙට ඉද්දී හයිනා කියලා කත්තු කණ්ඩායමක් ඉන්නවා. හයිනා. ඒ හයිනා ඇවිල්ලා රෑන් පිටින් එන්නේ. ඇවිල්ලා අර සිංහයාටත් සමහර වෙලාවට බලපෑම් එල්ල කරලා පහර දීලා අර ගොදුර තමන්ගේ බවට පත් කර ගන්නවා. එතකොට දැන් මේ සිදුවීම ඇතුලේ මේ ලිංගික අධ්‍යාපනයක් නැති ක්‍රමවේදය ඇතුලේ ඇත්තටම පෞල් ජීවිතවල අඬදබර තියෙනවා. ඊට පස්සේ ඒ කාන්තාව નિરાයාසයෙන් තමන්ගේ දුක් ගැනවිල්ල කියන්නේ යන්නේ පන්සලට. පන්සලට යන්නේ. නොඑක් මිත්‍යා දෘෂ්ටි මේ සමාජයේ වපුරලා තියෙනවා. ඒ මිනිස්සුන්ගේ ඔළුවට දානවා මේ ඕගොල්ලන්ගේ ගෙදරට ලොකු හුනියමක් කරලා තියෙනවා, බන්ධනයක් කරලා තියෙනවා, භූමි දෝෂයක් තියෙනවා, නේද? අපල තියෙනවා, උපද්‍රව තියෙනවා, ග්‍රහාපල ග්‍රහ දෝෂ තියෙනවා. ඒ වගේ දේවල් නිසා ඕගොල්ලෝ එන්න පන්සලට. පන්සලට එන්න, බෝධි පූජා තියන්න එන්න, භාවනා කරන්න එන්න කියලා පන්සලට ගෙන්න ගන්න ක්‍රමවේදයක් අපි දකිනවා. මේක මේ ගිහි සමාජයේ ඇතුලේ ගොඩක් කට්ටිය දන්නේ නැති කතන්දරයක් මම මේ කියන්නේ, හෙලි කරන්නේ. පන්සලට ගෙන්න ගන්නවා. සාක්ෂි සාධක ඕනේ තරම් තියාගෙනයි මම මේ කතා කරන්නේ. පැහැදිලිද? ඒ පන්සලට ගෙන්නගෙන අර කාන්තාව පීඩණයට පත්විච්ච
අසහනයටපත් වෙච්ච මානසික වශයෙන් බොහෝ සෙයින් පහතට වැදිච්ච අර කාන්තාවට බලපෑම් එල්ල කරලා නොඑක් ආකාරයට ඇයගේ මනස ග්‍රහණය කරගෙන හරි තම තමන්ගේ ලිංගික ආශාවන් ඉෂ්ට සිද්ධ කරගන්න හාමුදුරු වේශධාරී පිරිස් මේ සමාජයේ අවශ්‍ය නම් අපිට ඉදිරියේදී නම් වශයෙන් ඉදිරිපත් කරන්නත් පුළුවන් එහෙම පිරිස් ඉන්නවා. පැහැදිලිද? එතකොට මෙතන මේ සිද්ධ වෙන්නේ ඇත්තටම මේ ලිංගික අධ්‍යාපන ක්‍රමවේදය හරියට ක්‍රියාත්මක වුණොත් අර හයිනාට ගොදුරක් නැතුව යනවාසේම මේ කාන්තාව මේ පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැනගත්තාම දරුවන් පුරුෂයන් විදිහට පිරිමි පාර්ශවය මේක හරියට දැනගත්තාම මේ හාමුදුරුවෝ විදිහට පෙනී හිටින චරපුරුෂ කණ්ඩායම් වලට තමන්ගේ වාසි ප්‍රයෝජන ලබා ගන්න බැරුව යනවා. හරි? ඒක නිසා විශේෂයෙන් මේගොල්ලෝ ඉදිරියට ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහා සංදර්ශන ඉදිරිපත් කරලා ඒගේන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කරන්න නොඑක ආකාරයේ කුමන්ත්‍රණ දියත් කරනවා. පහුගිය දවසක ඒ වගේ දියත් කරපු කුමන්ත්‍රණය මේ දවස්වල පරීක්ෂණයක් පවත්වමින් යනවා. ඇත්තටම පවතින රජයට එල්ල කරලා එක පැත්තකින් රජය කඩාකප්පල් කරලා දාන්නත් රජයේ වැඩපිළිවෙල අඩපණ කරන්නත් ඊට අමතරව තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්නත් නොඑක ආකාරයේ කුමන්ත්‍රණ දියත් වෙනවා සමාජ මාධ්‍යවල ඔබට නිරන්තරයෙන් දකින්න පුළුවන්. ඉදිරියේදී අපි කැමැති කතා කරන්න මේ පන්සල්වල සහ පිරිවෙන්වල අධ්‍යාපනයේ ක්‍රමවේදයට අමතරව මෙන්න මේ ලිංගික අඩත්තේට්ටම් සහ හාමුදුරුවරුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව තවදුරටත් අපිට ඉදිරියට පැහැදිලි කරන්න පුළුවන්. එතනදී පුංචි සාමණේර හාමුදුරුවරු ගණිකා වෘත්තියේ යොදවන දේවල් පවා සාක්ෂි සාධක ඇතිව අපට ඔප්පු කරන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් ජනාධිපතිතුමනි ඔබතුමා මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. පවතින ඕනෑම රජයක් බුද්ධ ආගම නගා සිටවන්න ආරක්ෂා කරන්න නීතියෙන් ඔබ බැඳිලා ඉන්නවා. හරි? එතකොට බුද්ධ ආගම ආරක්ෂා කරන්න නම් මෙන්න මේ වගේ අදම පහත් කටයුතු කරන චීවරධාරීන් වහවා මේ ශාසනයෙන් ඉවත් කරලා මේ වටිනා බුද්ධ ශාසනයේ බුදුන් වහන්සේගේ පණිවිඩය සමාජගත කරන්න ඔබතුමන්ලා නිරන්තරයෙන් කටයුතු කරයි කියන බලාපොරොත්තු ඇතුව අද දවසේ වීඩියෝ එක අවසන් කරනවා. ඔබ සෑම සියලු කෙනෙකුටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරමි.